පොහොර වර්ග අතරින් අපි දැන් කාබනික පොහොර ගැන කතා කරලා ඉවරයි. අපි දැන් කතා කරන්න යන්නේ රසායනික පොහොර ගැන. රසායනික පොහොර කියන්නේ කෘත්‍රිමව නිෂ්පාදනය කරන පොහොර. භෝගවගාවේදී අපි ප්‍රධාන වශයෙන් භාවිතා කරන නයිට්‍රජන් අඩංගු පොහොර තමයි යූරියා හා ඇමෝනියම් සල්ෆේට්. මේ දෙකම සුදු පාට වන අතර ස්ෆටික ස්වරූපයෙන් පවතිනවා. ඒ වගේම තමයි ඒවා ජලයේ තියෙනවා. එතකොට යූරියා වල නයිට්‍රජන් ප්‍රතිශතය 146කුත් ඇමෝනියම් සල්ෆේට් වල නයිට්‍රජන් 120කුත් තියෙනවා. බහුලව භාවිතා වන පොස්ෆරස් අඩංගු පොහොර විදියට රොක් පොස්පේට් හා TSP එහෙම නැත්නම් ට්‍රිස්ෆර් සුපර් පොස්පේට් ගන්න පුළුවන්. මේ පොස්පේට් අඩංගු පොහොර සාමාන්‍යයෙන් ජලයේ හොඳින් දිය වෙන්නේ නැහැ. ඊළඟට පොටෑසියම් අඩංගු පොහොර විදියට මියුරේට් ඔෆ් පොටෑෂ් ඒ කියන්නේ MOP සහ සල්ෆේට් ඔෆ් පොටෑෂ් භාවිතා කරනවා. මේ පොහොර වර්ග ජලයේ හොඳින් දිය වෙනවා. පොස්ෆරස් අඩංගු TSP පොහොරලා අලු පැහැති වන අතර පොටෑසියම් අඩංගු MOP පොහොරට තුඹුරු පැහැති වෙනවා. එතකොට මේ පොටෑසියම් අඩංගු පොහොර ජලයේ හොඳින් දියවීම සිද්ධ වෙනවා. නයිට්‍රජන් අඩංගු පොහොර අපි වැඩි වශයෙන් යොදන්නේ භෝගයක වර්ධන අවස්ථාවේදී. ඒ වගේම තමයි පොටෑසියම් අඩංගු පොහොර වැඩි වශයෙන් යොදන්නේ මල් හා පල හට ගන්නා විට. වෙළඳ පොලේ තියෙන රසායනික පොහොර අපිට අමිශ්‍ර පොහොර එහෙම නැත්නම් ඍජු පොහොර හා මිශ්‍ර පොහොර කියලා කොටස් දෙකකට වර්ග කරන්න පුළුවන්. අමිශ්‍ර පොහොර එහෙම නැත්නම් ඍජු පොහොර කියන්නේ ප්‍රධාන ශාක පෝෂක වන නයිට්‍රජන්, ෆොස්ෆරස් හා පොටෑසියම් කියන ප්‍රධාන පෝෂක තුනෙන් එකක් පමණක් සපයන පොහොර වර්ග. උදාහරණයක් විදිහට ගත්තොත් ප්‍රධාන පෝෂක තුනෙන් යූරියා මගින් සපයන්නේ නයිට්‍රජන් කියන මූලද්‍රව්‍ය විතරයි. ඒ වගේම TSP මගින් ප්‍රධාන මූලද්‍රව්‍ය අතරින් ෆොස්ෆරස් පමණක් සපයනවා. මිශ්‍ර පොහොර කියන්නේ ප්‍රධාන ශාක පෝෂක එකකට වඩා වැඩි ගණනක් සපයන පොහොර වර්ග. මේ මිශ්‍ර පොහොර අපිට ප්‍රධාන කොටස් දෙකකට බෙදන්න පුළුවන්. ඒ තමයි පූර්ණ මිශ්‍ර පොහොර හා අර්ධ පොහොර මිශ්‍රණ. පූර්ණ පොහොර මිශ්‍රණ මගින් ප්‍රධාන පෝෂක තුනම සපයනු ලබනවා. එතකොට අර්ධ පොහොර මිශ්‍රණ මගින් ප්‍රධාන පෝෂක තුනෙන් දෙකක් පමණක් සපයනවා. පූර්ණ පොහොර මිශ්‍රණයකට උදාහරණයක් තමයි අපි කෙළවලු වගාවේදී යොදා ගන්න එළවලු පොහොර මිශ්‍රණය. එතකොට අර්ධ පොහොර මිශ්‍රණයකට උදාහරණයක් තමයි බිහි වගාවේදී අපි යොදා ගන්න බණ්ඩි පොහොර කියන්නේ. එතකොට මේ බණ්ඩි පොහොරවල තියෙන නයිට්‍රජන්, පොටෑසියම් කියන ප්‍රධාන මූලද්‍රව්‍ය දෙක විතරයි. භෝගවන්ත පොහොර යෙදීමේදී අපි යොදන අවස්ථා පහ යෙදීමේ ක්‍රමය ගැන සැලකිලිමත් වෙන්න ඕන. භෝගවලට පොහොර යෙදෙන අවස්ථාව ගත්තොත් පොහොර යෙදෙන අවස්ථා දෙකක් තියෙනවා. පළවෙනි එක තමයි මූලික පොහොර යෙදීම, ඊළඟට මතුපිට පොහොර යෙදීම. මූලික පොහොර යෙදීම සිදු කරන්නේ භෝගයෙන් දන්න කලින් මින් සකස් කරන අවස්ථාවේදී. මතුපිට පොහොර යෙදීම සිදු කරන්නේ භෝගයෙන් ඉඳුවට පස්සේ භෝගයට පොහොර යෙදීම. ඊළඟට පොහොර යෙදීමේ ක්‍රම ගත්තාම ප්‍රධාන ආකාර දෙකක් තියෙනවා. පළවෙනි එක තමයි පස්සට යෙදීම, දෙවෙනි එක තමයි පත්‍ර ස්නාවක් ලෙස දියර පොහොර යෙදීම. පසට පොහොර යෙදීමේදී පොහොර ඉසීම, ඒ වුණත්නම් තලාවට යෙදීම, පේලියට යෙදීම, වගා බිමේ තැනින් තැන වලවල් සකස් කර ඒවා තුරට පොහොර යොදා වැසීම හෝ සම්පාදනය කරන ජලය සමග දියර පොහොර යෙදීම සිදු කළ හැකිය. පත්‍ර ස්නාවක් ලෙස දියර පොහොර යෙදීමේදී පත්‍ර හොඳින් තෙමී යන පරිදි නැප්සැක් දියර ස්නේහයක් හෝ අත් ස්නේහයක් භාවිතයෙන් නිර්දේශිත අයුරින් දියර පොහොර තනුක කර යෙදිය යුතුය. පසට යොදන පොහොර භෝග විසින් ප්‍රයෝජනට ගැනීමට ඇති හැකියාව පොහොර භාවිත කාර්යක්ෂමතාව ලෙස හඳුන්වනවා. භෝග වගාවේදී පොහොර භාවිත වන කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සඳහා විවිධ කරුණු බලපායි. එම කරුණු අතර පස්සේ අඩංගු පෝෂක ප්‍රමාණය වැදගත් වේ. ඉතින් පොහොර භාවිත වන කාර්යක්ෂමතාව වැඩි කිරීම සඳහා වගා බිමේ පස පරීක්ෂා කර බලා භෝගයේ අවශ්‍යතාව අනුව පොහොර සැපයීම සිදු කළ යුතුය.
කිරීම සඳහා අදාළ දේශගුණික තත්ත්වයට සැලකිල්ලට ගත යුතුය. අධික වර්ෂාව සහිත විට හෝ පසවිය නිව ඇති විට රසායනික පොහොරේ දීමෙන් අපට උපරිම කාර්යක්ෂමතාවක් ලබාගත නොහැක. පසේ තෙතමන තත්ත්වය සැලකිරීමේදී රසායනික පොහොරවලින් වැඩි කාර්යක්ෂමතාවක් ලබා ගැනීම සඳහා පසේ අන්තමින් තෙත්ව තිබිය යුතුය. එසේම වගා කර ඇති භෝගයකු මක්තැ සොයා බලා එයට සුදුසු පොහොරේ දීමේ ක්‍රමයක් අනුගමනය කිරීමෙන්ද පොහොර භාවිත කාර්යක්ෂමතාව ඉහළ නැංවිය හැක. ඒකාබද්ධ ශාක පෝෂක කළමනාකරණය මගින්ද පොහොර භාවිත කාර්යක්ෂමතාව ඉහළ නැංවිය හැක. මෙහිදී කාබනික පොහොර යොදා පසේ භෞතික රසායනික හා ජෛව රසායනික ලක්ෂණ සංවර්ධනය කරන අතර ඕගේ පෝෂණ අවශ්‍යතාව සපිරණ පරිදි රසායනික පොහොරේ දීම සිදු කරයි. කාබනික පොහොර මගින් පමණක් භෝගවලට අවශ්‍ය මහා පෝෂක ප්‍රමාණවත් සැපයීම සිදු නොවන අතර ඒ සඳහා රසායනික පොහොර යොදයි. කාබනික පොහොර මගින් පසේ කැතෑයන හුවමාරු ධාරිතාව වැඩි කරන නිසා රසායනික පොහොරවලින් ලැබෙන පෝෂක පහසුවෙන්ම භෝගවලට අවශෝෂණය කරගත හැකි වන පරිදි පාංශු කල්ද සංකීර්ණ තුළ හොඳින් රඳවා තබා ගනී. අමිෂ්ට පොහොර භාවිතයේ වාසිදෙස එහි සංයුතිය පිළිබඳ විශ්වාසයක්ද විය හැකිවීම මිලෙන් අඩුවීම හා භෝගයේ අවශ්‍යතාවයට අනුව යෙදිය හැකිවීම වැදගත් වේ. එසේම රසායනික පොහොර භාවිතයේ වාසි ලෙස ප්‍රවාහනය කිරීම හා ගබඩා කර තැබීම පහසුවීම, ශ්‍රේෂ්ඨයට යෙදීම පහසුවීම හා ඉක්මනින් ශාකවලට අවශෝෂණය වීම ගත හැක. රසායනික පොහොර භාවිතයේ අවාසි ලෙස මිල අධික වීම, සමහර පොහොර ගබඩා කර තැබීමේදී දිය වී යාම, වැඩිපුර පසට යෙදීමෙන් භූගත ජලය දූෂණය වීම හා ශේෂ්ත්‍රයේ දිගින් දිගට යෙදීමෙන් පසේ pH අගය වෙනස් වීම හා නියමිත පොහොර යෙදීමේ ක්‍රම අනුගමනය නොකළහොත් පෝෂක හානි වීමට තිබීම ගත හැක.